ආයුබෝවන් සුබ දවසක් SL News on YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටක පෙරලියක් වෙමින් එය අගාධයට වැටිලා නැවතත් අපි ගොඩේයි කියන බලාපොරොත්තුවෙන් දැන් හැමෝම එකට එකතු වෙලා මේ ආධාර උපකාර මැද අපේ ශක්තිය මැද මේ රට දුවන තත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා රටේ සංවර්ධනතාවයක් ගොඩනගාගෙන ඉදිරියට යන්න වැඩපිළිවෙලක් ගොඩනගාගෙන යනවා. ඒකේ පළවෙනි කාරණාවක් හැටියට තමයි රටක් සංවර්ධනය වෙන්න නම් අනිවාර්යයෙන්ම දූෂණය සහ වංචාව පිළිබඳව මුල්තැන තබාගෙන කටයුතු සිදු කරනවා. ඒට අදාළව දූෂණයට වංචාවට මුල්තැන ලැබුණු ඒ වගේම ඒ වගේන් මේ සමාජයට රටට හානියක් සිද්ධ වෙච්ච ඒ සියලු දෙනාට මේ වෙනකොට දඬුවම් පමුණුවගෙන යනවා. ඉතින් ඒකට වැඩපිළිවෙලක් හැටියටත් දැන් ඉදිරි කාල සීමාව තුළදී 50 සංශෝධනයක් ඉදිරිපත් වෙන්න ලැබෙනවා. ඒ තමයි විනිසුරුවරුන්ගේ විශ්‍රාම දින දීර්ඝ කිරීම කියන කරුණු කාරණා යටතේ. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා රජයේ විසින් සියලු දෙනාටම විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි මව්බිමට එන්න ආයෝජනය කරන්න ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට හඳුන්වීමෙන් ඇරයුමක් ලැබිලා තියෙනවා. ඊට අනුගතව ශ්‍රී ලංකාවේ කාර්මික හා තාක්ෂණික ශාස්ත්‍රය නන්වාලීම සඳහා සක්‍රියව දායක වන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙති මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කළ 2026 ව්‍යවසායක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මෙල්බන් නුවරදී පැවති මෙම සමුළුවේදී වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමෙන් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේදී විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ආයෝජකයන්ට පැවරෙන වැදගත් කාර්යභාරය පිළිබඳවද අමාත්‍යවරයා අවධාරණය කළා. ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර ආයෝජන හිතකාමී සහ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් නිර්මාණය කරමින් පවතින බව පෙන්වා දුන් හඳුන්වති මහතා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මව්බිමේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට විවෘත ආරාධනයක් කළා. කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රවල නව ආයෝජන දැනුම හා නවෝත්පාදන මෙරටට ගෙන ඒම තුළින් රටේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රදීපා සේරම්, ඕස්ට්‍රේලියානු පෙරරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසන්ඩ්‍රා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරික නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා. ඒ වගේම තමයි මේ දිනවලදී කතා බහට ලක් වෙන ශිරාම් බාෂික් මත්ද්‍රව්‍ය ප්‍රධාන පෙළේ වෙලෙන්දේ. ඉතින් අපේ රටෙන් පලා ගිහිල්ලා විදේශගත වෙලා එහි සිට විශාල ජාලයක් මෙහෙයවමින් රට තුලත් වත්කම් බොහෝමයක් උපයාගෙන කටයුතු සිදු කරපු මේ චරිතය පසුගියදා අත්අඩංගුවට ගෙන ලංකාවට අරගෙන ආවා. ඉතින් අත්අඩංගුවටපත් ශිරාම් බාෂික්ගෙන් ප්‍රශ්න කිරීම හෙළූ රහස් ඔබත් එක්ක බෙදා ගන්න අප සූදානම් වෙනවා. අත්අඩංගුවටගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන ශිරාම් බාෂික්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දේපල පිළිබඳ තොරතුරු රසක් අනාවරණය වී තිබෙනවා. ප්‍රශ්න කිරීම අතරතුර සැකකරු ප්‍රකාශ කර ඇත්තේ කොළඹ මැරීන් ඩ්‍රයිව් තීරයේ පිහිටි හොටල් 5ක හිමිකාරීත්වය තමා සතු බවයි. ඔහුගේ දේපල මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම් සම්බන්ධයෙන්ද විමර්ශන කණ්ඩායම් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරනවා. සැකකරු පැය 72 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා. දිවයිනෙන් පලා ගොස් ඩුබායිහි සැඟව සිටි ශිරාම් බාෂික් නැමැත්තා අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා. 15 වෙනිදා රාත්‍රියේ ඔහු නැවත දිවයිනට රැගෙන ආවා. 48 හැවිරිදි මෙම සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෑතකදී මෙරට බන්ධනාගාර තුල සිදු ගැටුම්වලට ඔහු සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළා. ඊට අමතරව 2012 වසරේ සිදු වැලිකඩ බන්ධනාගාර කැරැල්ල සඳහාද ඔහුගේ සම්බන්ධයක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළා. ආණ්ඩුව ගත්ත කියලා වැඩක් නෑ. දැන් රට හදන්න හැමෝම මහන්සි වෙන්න ඕන. නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. වසර ගණනාවක කැපවීමෙන් සහ මහජන ආශිර්වාදයෙන් ලබාගත් රාජ්‍ය බලය කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව රට ගොඩනැගීම සඳහා උපරිමයෙන් කැප කරන බව දීවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මහතා ප්‍රකාශ කළා. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට වසර 4කට පෙර එනම් 2021 වසරේදී සිය දේශපාලන ව්‍යාපාර 103ක මට්ටමක පවතින
විට බොහෝ පිරිස් තමන්ට සමච්චල් කළ බවයි. එහෙත් එම බාධක හමුවේ නොසැලී දිවාරෑ නොබලා පෝස්ටර් රැවීමේ සිට සංවිධාන කටයුතු දක්වා ස්වේච්ඡාවෙන් කැපූ පිරිස් නිසා අද ආණ්ඩු බලය ලබා ගැනීමට හැකි වී ඇති බව ඔහු සිහිපත් කළා. ආණ්ඩුව ගත්තා කියලා වැඩක් නැහැ. දැන් තියෙන්නේ ඊළඟ පියවර. ඒ තමයි මේ රට හදන එක. ඒක අපේ වගකීමක්. එදා ආණ්ඩු බලය ගන්න මහන්සි වුණා වගේම දැන් රට හදන්න හැමෝම මහන්සි වෙන්න ඕනේ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. පැරණි දේශපාලන සංස්කෘතිය සහ වර්තමාන ක්‍රියාකලාපය අතර පවතින වෙනස පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ අතීතයේ මන්ත්‍රීවරුන් පාරක් හැදීමේදී පවා තමන්ට ලැබෙන කොමිස් මුදල පිළිබඳව සිතූ බවයි. එහෙත් වර්තමානයේ සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් ජනතාව වෙනුවෙන් පාරවල් ක්‍රීඩාංගන රැකියා අවස්ථා සහ කර්මාන්තශාලා ඉල්ලා බලධාරීන් සමග තර්ක කරන්නේ කිසිදු පෞද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් නොවන බවද ඔහු පවසා සිටියා. රට ගොඩනැගීමෙන් ලැබෙන ප්‍රතිලාභය තමන්ට මෙන්ම තම පවුලට සහ සමස්ත ජාතියටම හිමිවන බවත් එම යහපත් චේතනාවෙන් යුතුව ඉදිරි වසර 5 තුළ රට නවමාවතකට යොමු කරන බවත් රත්නගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ පුවතත් එක්කම පුදුම හිතන කතාවක් අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ කතාව නම් බරපතල වශයෙන්ම අදාළ බලධාරීන් විසින් හොඳට හිතලා කරන්න ඕනි වැඩක්. තුවක්කුවක් අතින්වත් ඇල්ලුවේ නැති බන්ධනාගාර නිලධාරීන් 3069ක් බන්ධනාගාරවල ඉන්නවා. සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනිඅවි පුහුණුවක් දී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික විගණන වාර්තාවේ දක්වා තිබෙනවා. සිරකරුවන් කළමනාකරණය කිරීමේදී සහ අනෙකුත් ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීමේදී බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි පුහුණුව ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා. සිරකරුවන් හා සම්බන්ධ වන නිලධාරීන් හා නිලධාරිනියන් 2389 දෙනෙකුට 2018 වර්ෂයේ සිට 2025 වසර දක්වා ගිනිඅවි පුහුණුව ලබා දී තිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා. මේවා අතර විවිධ චෝදනාවට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් 601ක් පිළිබඳව විගණන වාර්තාව තොරතුරු අනාවරණය කරනවා. මෙම පිරිසට වැඩ තහනමට ලක් වූ 149ක් සේවයෙන් පහ කළ 28ක් සේවයෙන් නිල්ලා අස්සු 28ක් සේවයෙන් නස් කළ 23ක් අනිවාර්ය නිවාඩු යැවූ 8 දෙනෙක් ඇතුළත් වෙනවා යනුවෙන් එම වාර්තාව පෙන්වා දෙනවා. නාමල්ගෙන් ජනාධිපතිවරයාට ප්‍රශ්නයක්. අධිකරණ තීරණයට උපදෙස් දුන්නේ කවුද? අධිකරණයේ විෂයපතයට අදාළ තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බව පවසන්නේ නම් එම උපදෙස් ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීරණය පිළිබඳව තමන්ට ගැටලුවක් ඇති බවයි. නීතිඥ සංගමය විනිසුරුවරුන් සහ ජාත්‍යන්තර නීති ආයතන ඇතුළු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබියදී ජනාධිපතිවරයා එම තීරණය ඉදිරියට ගෙන යන බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළා. එමෙන්ම රටේ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන්ද ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පැවසුවා. විශේෂයෙන් ගොවීන්ගේ ආස්වැන්න අලෙවි කිරීම, පොහොර ගැටලු, ආදායම් පහත වැටීම සහ ආපදාවලින් හානි වූ නිවාස සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ආණ්ඩුව කටයුතු කළ යුතු බව සඳහන් කළා. කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් රැකියා අහිමි වන ජනතාවටද පැහැදිලි විසඳුම් ලබා දිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් රටක් සංවර්ධනයේ උදෙසා ගමන් කරන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. කරන කියන කාරණාවලදී අපි පැහැදිලිවම කරුණු කාරණා තෝරගෙන ඒ සඳහා උදව් කිරීම රටවැසියා හැටියට අපේ යුතුයකමක් කියන එක මතක් කරගනිමින් මෙවැනි උණුසුම් පුවත් දැනගන්න SL News 1 YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මොකද මේ අදහස් ඉතාම වටිනවා. ඒ වගේම තමයි ඔබට යම් කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකටත් අපේ කමෙන්ට් සෙක්ෂන් එක ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා පිට කටට සැලසෙනවා. ඉතින් ඒත් එක්කම අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. මෙවැනි වටිනා කියන වීඩියෝ එකකින් නැවත හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.